සුබදවසක් සෑන්බොක්ස් මිෂන් channel එකේ පළවෙනි සිංහල වීඩියෝ එක. මේ වීඩියෝ ටිකක් වෙනස්. මොකද මේ වීඩියෝ එක කරන්නේ ICT local syllabus එකේ තියෙන electronics practicals ටික මොනවද කියලා බලන එක. මුලින්ම practicals තියෙන්නේ grade 8 ඉඳලා grade 8 වල ICT curriculum එකේ reading book එකයි workbook කියලා දෙකක් තියෙනවා. grade 8 ICT වල ඉස්සෙල්ලාම අපිට electronics practical එකක් හම්බෙන්නේ මේ unit 5 physical computing කියන section එකේ. ඒකේ තියෙන්නේ basic logic gates knowledge එක සහ combinational logic circuit එකක් කොහොමද හදන්නේ කියන එක. يعني logic gates එකතු කරලා circuit එකක් හදන්නේ කොහොමද කියන. ඊට අමතරව සිංහල පොතේ තියෙනවා භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය කියලා. ඒකත් unit 5 ම තමයි. කවපාඩම් workbook එක තමයි practicals ටික තියෙන්නේ. ඒකේ practicals කිහිපයක් තියෙනවා, activities කිහිපයක් තියෙනවා. අපිට ඉස්සෙල්ලාම තිබ්බේ අපේ activity එකේ LED එකක් on කරන එක. ඊට පස්සේ අපිට තියෙන්නේ not gate එක. ඊට පස්සේ අපිට තියෙන්නේ and gate එක. ඊට පස්සේ අපිට තියෙන්නේ or gate එක. combination logic circuit design කරන විදිය සහ තව activities දෙකක් තියෙනවා. අපි ඒ ටිකත් කරමු. ඉස්සෙල්ලාම අපි මේකේ පොඩි දේවල් ටිකක් දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි හැම logic gate එකකම input එකක් output එකක් තියෙනවා. ඒතර inputs විදිහට මේ වෙලාවේ පාවිච්චි කරන්නේ switches, outputs විදිහට පාවිච්චි කරන්නේ bulb එක. නැත්නම් LED එක. right? අපිට මෙතන input control කියන එකේ inputs ටික තියෙනවා. Toggle switch, push button, clock, high constant, low constant. අපි දැනට මෙතනින් toggle switch එකයි push button එකයි පාවිච්චි කරමු. උඩරම drag කරලා එතනට ගන්න. කොහොම අරගෙන අපිට මේක නමක් දෙන්න පුළුවන්. ඒක දෙන්නේ මේ other කියන එකේ label කියන එක label එකක් දාලා ඒ label එක toggle switch කියලා දාගන්න. right? ඊට පස්සේ push button එකකුත් අපි ගමු. push button එකත් ඒක drag කරලා මෙතනින් දාලා ඒකටත් label එකක් අරගෙන ඒක push button කියලා දාගන්න පුළුවන්. right. දැන් මේ inputs නිසා අපි මේක input කියලා දාගමු. ඒක තවත් ලේසි අපිට. එලා inputs. right? දැන් අපිට ඕනේ output එකක්. අපි ඒකට මේ light bulb එක ගමු. right? එකයි. දැන් අපි මේ switch එක මේ light එකට connect කරන්න මෙන්න මේ points දෙක පාවිච්චි කරන්න පුළුවන්. මේ point එකේ ඉඳලා මෙන්න මේ point එකට wire එකක් දාන්න පුළුවන්. මේකෙත් මේ point එකේ ඉඳලා මේ point එකට wire එකක් දාන්න පුළුවන්. මේ logic circuits වල ප්‍රධානම දේ තමයි අපි main logic states ගැන අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඕනම logic circuit එකක states දෙකක් තියෙනවා. එකක් තමයි on state එක, අනිත් එක off state එක. අපි සාමාන්‍යයෙන් on state එක කියලා කියන්නේ switch එක on නම්, කියන්නේ input එක on නම් අපි ඒකට කියනවා on state එක කියලා. මේකේ මේ on state එකේ තියෙනකොට මේ wire එක blue color එකකින් highlight වෙලා තියෙනවා අර පේන. right? එතකොට අපිට මෙන්න මෙහෙම අපේ circuit එක on නම්, input එක on නම් අපි ඒකට කියනවා තව වචනයක් high කියලා සහ 1 කියලා කියනවා. ඒතර අපේ input එක off වෙලා තියෙනවා. අපි ඒකට off කියනවා. එහෙමත් නැත්නම් low කියලා කියනවා. එහෙමත් නැත්නම් 0 කියලා කියනවා. right? ඔය දෙක පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. right. ඊට පස්සේ මේ තියෙන outputs නිසා අපිට ඒක outputs කියන තැනට ගෙනියන්න පුළුවන් කොහොමද? right? අපි outputs කියලා දාගමු. right? right. මේ තියෙන input section එක, මේ තියෙන output section එක. දැන් toggle switch එක වලට පේනවා. අපි එකපාරක් toggle කරාම on කරාම ඒක on වෙලාම තියෙනවා. off කරොත් off වෙලාම තියෙනවා. හැබැයි push button එකේ ඒක එහෙම නෙමෙයි. push button එක අපි මෙන්න මේ circle area එක click කරොත් switch එක on වෙනවා.
අන්ක්ලික් කරොත් නැත්නම් ක්ලික් කරන් ඉන්න එක අතහැරියොත් off state එකට එහෙම නැත්නම් low state එක high වෙනවා low වෙනවා high low ඒක තමයි වෙනස right ඒක තමයි බේසික් එක අපි මතක තියාගන්න ඕන logic gates එක්ක ගනුදෙනු කරනකොට ඒක අපිට මතක තියාගන්න වෙනවා හරි අපි දැන් මේක අයින් කරමු අපි අයින් කරලා ඊළඟ ප්‍රැක්ටිකල් එකට යමු ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ not gate එක පාවිච්චි කරන විදිය not gate එක අපිට මෙතන gates වලින් ගන්න පුළුවන් මෙතන not gate එක වගේ දෙකක් තියෙනවා මේක තමයි not gate එක triangle එකක් එක්ක round dot එකක් එහෙම නැත්නම් රෝමක් තියෙනවා ඒතර මේ හැම gate එකකම වම් පැත්ත තමයි input එක දකුණු පැත්ත තමයි output එක right ඒතර මේ buffer කියලා එකක් තියෙනවා right මේ buffer එකයි not gate එකයි පටල ගන්න එපා not gate එකේ අතන රෝමක් තියෙනවා buffer එකේ රෝමක් නැහැ right මේ wire එක අයින් කරලා අපිට මෙතනට not gate එක දාගන්න පුළුවන් not gate එකේ input එකට අපි switch එක connect කරනවා not gate එකේ output එකට අපි bulb එක connect කරනවා එතකොට toggle switch එක on වුණොත් lamp එක off වෙනවා toggle switch එක off වුණොත් lamp එක on right ඒක තමයි not gate එකේ වෙන්නේ ඒතර අපි මෙතන මේ input එක ගන්න දෙන්නේ දැන් මේ input එක toggle SW වෙනවා toggle switch එකට අපි මෙතනට input එකට letter එකක් දෙමු A කියලා. right A කියලා letter එකක් දෙමු. right ඊළඟට අපේ output එකට අපි දෙමු Z කියලා එකක්. Z එක අපේ output එක. right එතකොට අපි A එක 1 කරොත් Z එක 0 ඒක 0 කරොත් Z එක 1 වෙනවා. දැන් අපි දෙන inputs වලට මොන වගේ outputs ලැබෙන්නේ කියන එක note down කරගන්න ඕනේ. ඒක note down කරගන්න අපිට තියෙන ක්‍රමයක්. ඒකට කියනවා truth table. එහෙම නැත්නම් සත්‍යතාවගු කියලා. දැන් අපිට easily මෙන්න මේ option එකෙන් truth table එකක් generate කරගන්න පුළුවන්. right? හැබැයි අපි බලමු කොහොමද අපි truth table එකක් ඇඳගන්නේ කියලා. truth table එකට data දාගන්නේ කියලා. හරි අපි දැන් බලමු කොහොමද truth table එක හඳගන්නේ කියලා right truth table එක කොටස් දෙකක් තියෙනවා input එකයි output එකයි එතකොට not gate එකේ inputs එකයි තියෙන්නේ එක input එකයි ඒක නිසා අපිට තියෙන්නේ input combination දෙකයි එක්ක 0 එක්ක off එහෙම නැත්නම් low එක්ක 1 එහෙම නැත්නම් high නැත්නම් low එතකොට input එක low වුණොත් output එක high වෙනවා input එක high වුණොත් output එක low වෙනවා. ඔය දෙක විතරයි තියෙන්නේ. 0 out 1 වෙනවා 1 out 0 වෙනවා. හොඳයි දැන් අපි AND gate එක බලමු. AND gate එකේ not gate එක වගේ නෙමෙයි අපිට inputs දෙකක් තියෙනවා. ඒ නිසා අපිට inputs දෙකක් අවශ්‍ය වෙනවා. මම A input එකයි B input එක කියලා inputs දෙකක් ගන්නවා. right ඊට පස්සේ මෙතන logic gates වල AND gate එක දිනවා අපිට AND gate එක මෙතනට දාගන්න පුළුවන් දාලා මෙන්න මෙහෙම අපේ inputs ටික connect කරගන්න පුළුවන් ඊට පස්සේ output එකත් මේ වගේ connect කරගන්න පුළුවන් මේකෙදි වෙන්නේ අපි ගාව තියෙන inputs ඔක්කොම on වුණොත් එහෙම නැත්නම් high වුණොත් විතරයි output එක high වෙන්නේ උදාහරණයක් විදිහට A එක on වුණා output එක 0 B එක on වුණා output එක 0 AB දෙකම වුණොත් විතරයි output එක 1 වෙන්නේ right එතකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ truth table එක හැබැයි truth table එක බලා ගන්න කලින් අපි මේ inputs වලට නමක් දීලා ඉන්න right මම මේක A කියලා දෙනවා මේක මම B කියලා දෙනවා output එක Z ම තමයි ඊට පස්සේ අපි truth table එක select කරාම මෙන්න මෙහෙම අපිට truth table එක එනවා 0 0 0 0 1 0 1 0 0 1 1 1 හරි 0 0 0 0 1 0 1 0 0 1 1 1 right ඒකත් අපිට Excel එකක දාලා බලන්න පුළුවන්
truth table එක ඇඳලා අපි ඒකත් ඇඳලා බලමු. right. AND gate එකේ අපිට inputs දෙකක් තියෙනවා. ඒ කියන්නේ combinations හතරක් තියෙනවා. එක output එකයි තියෙන්නේ. ඒක combinations වෙන්නේ දෙකම 0 වුණොත් දෙකම low වුණොත් B එක high වෙලා A එක low වුණොත් A එක high වෙලා B එක low වුණොත් AB දෙකම high වෙනවා. මෙතන මේ ඔක්කොම states වල output එක 0 වෙනවා low වෙනවා. හැබැයි inputs දෙකම high වුණොත් විතරක් output එක high වෙනවා. ඒතර මේක තමයි AND gate එකේ truth table එක. දැන් අපි OR gate එක බලමු. right? OR gate එක මෙතන තියෙනවා OR gate එක දාගන්න පුළුවන්. right? ඒකෙත් අපි inputs දෙක මෙහෙම දෙන්න පුළුවන් අපිට. right? ඊළඟ output එක connect කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ AND gate එක වගේ නෙමෙයි එක input එකක් හරි ගිහිල්ලා තියෙනවා. එහෙනම් එක input එකක් හරි 1 වෙලා තියෙනවා නම් අපිට පුළුවන් output එක 1 කරගන්න. ඒ වගේම තමයි නිකන් හරි අපිට මේ ඕනම gate එක buffer එකේ not gate එකේ ඇරෙන්න මේ ඕනම gate එක inputs ගන්න decide කරගන්න පුළුවන්. අපි මේ gate එක select කරාම මෙතන නා input count කියලා එකක්. ඒකෙන් අපිට inputs 8ක් වෙනකන් select කරගන්න පුළුවන්. අවම 2යි, ඒ කියන්නේ minimum 2යි, maximum 8 වෙනකන් select කරගන්න පුළුවන්. right? හරි. අපි දැන් බලමු. දෙකම 0 වුණාම දෙකම low වුණාම Z එක low, B එක විතරක් 1 නම් Z එක 1 වෙනවා. A එක විතරක් 1 නම් Z එක 1 වෙනවා. AB දෙකම 1 නම් Z එක 1 වෙනවා. ඒ වගේම තමයි අපි මෙතනින් truth table එක ගත්තොත් ඔයාලට පේනවා. false false false, false true true, true false true, true true true. True කියන්නේ 1 එහෙම නැත්නම් high, false කියන්නේ 0 එහෙම නැත්නම් low. අපි මේකෙත් OR gate එකෙත් truth table එක ඇඳලා බලමු. right, මේකේ input combination එක වෙනස් වෙන්නේ නැහැ. combinations හතරක් තියෙනවා. මොකද inputs දෙකක් තියෙන හින්දා output එක වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ දෙකම low නම් low, එකක් high නම් high, දෙකම high නම් high. මොනවාද තමයි OR gate එකේ truth table එක. right. දැන් අපි combination logic circuits part එක බලමු. right, workbook එකේ තියෙනවා combination logic circuits obtaining output of integrated logic gates using MM logic software. දැන් අපිට මෙන්න මේ circuits ටික simulate කරන්න තියෙන්නේ. අපි අපිට කලින් මේ combinational logic circuit එකක් කොහොමද දන්නේ කියලා බලමු. අපි මෙතන බලමු. OR gates දෙකකුයි not gate එකකුයි තියෙන්නේ. අපි මේක හදලා බලමු. right? එක output එකයි මෙතන inputs තියෙනවා 3ක්. මේ push button මේ toggle switch එක C කියලා දාන්න. ඒත් අපිට truth table එක generate කරන්න place. right? අපි දැන් A එකයි B එකයි OR gate එකකින් යවමු. ඒත් OR gate එක අපි එතනට අරගෙන A input එක දෙනවා, B input එක දෙනවා. දැන් මෙතන output එක අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ output එකට අපිට දෙන්න පුළුවන් logic expression නෑ. නැත්නම් logically අපිට කියන්න පුළුවන් A plus B කියලා. ඊට පස්සේ A plus B එක C වලින් යවන්න ඕනේ. ඒ කියන්නේ A plus B or C වෙනවා. එතකොට අපි තව OR gate එකක් අරගෙන A plus B වයි C වයි එකව කරන්න ඕනේ. එතකොට මෙතන එන උත්තරය වෙන්නේ මෙහෙම එකක්. මෙතන එන්නේ A plus B වරහණක් දාලා අපිට පුළුවන් C කියලා ගන්න. C කියලා ගන්න. මේක තමයි output එකට යන්නේ. ඒත් බැලුවොත් මෙයා වන්නත් වන්නනවා. මෙයා වන්නත් වන්නනවා. මෙයා වන්නත් වන්නනවා. එතකොට ඒක කොහොම logic sequence එකක් තමයි එන්නේ. හරි. අපි දැන් මේ වෙනුවට AND gates දැම්මොත් දැන් ගන්න පුළුවන් AND gate එකක්. මෙතනින් කරනවා. මෙතනින් connect කරනවා. right? එතකොට මෙතනදී මේ expression එක වෙන්නේ මෙතන output එක වෙන්නේ A.B. A.B. එහෙම නැත්නම් අපිට මේක AB කියලා කියන්න
පුළුවන්. ඊට පස්සේ මෙතනට තව AND ගේට් එකක් දාලා AB ට C එක කව කරොත් එතකොට එතන වෙන්නේ A.B වරහණක් ඇතුලේ A.B.C. එහෙනම් අපේ AND එකේ එක්ස්ප්‍රෙෂන් A.B. එතකොට not එකේ එක්ස්ප්‍රෙෂන් එක මොකක්ද? අපි මේක not කරා කියන්නේ මෙතනින් not gate එකක් කරගෙන මේ ආපු සම්පූර්ණ එකම not කරොත් මේ ඔක්කොම ටික not gate එකෙන් ගියාම අපිට නම් මෙහෙම equation එක ඔක්කොම වරහණකින් ගිහිල්ලා මේක බා වෙන. මේකට කියන්නේ බා එක කියලා. right? not එකේ expression එක ඇවිල්ලා නැත්නම් logical boolean equation එක ඇවිල්ලා a bar. right? අපි දැන් තිබ්බ activity එක කරලා බලමු මොනවාද තියෙන questions කියලා. first එකේ තියෙන්නේ O gate එකක් තියෙනවා. not gate දෙකක් connect කරලා දිනවා. තව not gate එකක් එළියට connect කරලා තියෙනවා. අපි මේකේ truth table එක ගමු. right? දැන් මේක simulate කරලා බලමු. 0 0 තියෙද්දි lamp එක 0. B1 උනොත් lamp එක 0. A1 උනොත් lamp එක 0. A එකයි B එකයි දෙකම 1 උනොත් lamp එක on. හරි අපි දැන් question 1 එකේ truth table එක ගමු. මේකේ inputs දෙකයි තියෙන්නේ. හැබැයි අපිට තව ගන්න පුළුවන් අතරමැද inputs විදිහට A bar, B bar සහ A bar plus B bar. එතකොට A bar එක fill කරොත් 0 එක 1 වෙනවා. මේ 0 එක 1 වෙනවා. මේ 1 එක 0 වෙනවා. මෙතන 1 එක 0 වෙනවා. මොකද A bar කියන්නේ not gate එකෙන් යන නිසා. එතකොට B0 B1 වෙනවා. B1 0 වෙනවා. B0 B1 වෙනවා. 1 එක 0 වෙනවා. right? ඊට පස්සේ මෙතන මේ දෙකේ O එක තමයි වෙන්නේ. එතකොට 1 1 1 1 0 1 0 1 1 0 0 0 වෙනවා. අන්තිමට මේකේ not එක 1 එක 0 1 එක 0 1 එක 0 1 එක 1. එහෙනම් අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. අපිට මේ තුන නැතුව මේ දෙකයි මෙයයි පෙන්වන්නත් පුළුවන්. but අපි මේ තුන පෙන්වන එක හොඳයි. ඒතර අපිට පේනවා මේ output එක AND gate එකක output එකට සමානයි. right? question 2 එකේ තියෙන්නේ AND gate දෙකක් connect කරලා එකෙත් inputs තුනක් තියෙනවා. අපි එකත් බලමු. අපි ඒතර මේක simulate කරලා බලමු. C1 උනොත් තුනම 0 නම් මොකුත් නැහැ. Z1 උනත් නැහැ. B1 උනත් නැහැ. BC දෙකම 1 උනත් නැහැ. ඊට පස්සේ A1 උනත් නැහැ. C1 උනත් නැහැ. AC දෙකම 1 උනත් නැහැ. ඊට පස්සේ AB දෙකම 1 උනත් නැහැ. ඊට පස්සේ ABC තුනම 1 උනාම විතරයි මේක 1 වෙන්නේ. right? අපි මේකත් truth table එකට දාලා බලමු. මෙතින් question number 2 එකේ truth table එක මේකේ inputs තුනක් ඒක නිසා combinations 8ක් තියෙනවා. අපි බලමු කොහොමද දෙන්නේ කියලා. right? A.B ඒ කියන්නේ මේ දෙක. එතකොට මෙතන AND වෙනවා 0 0 0 0 0 0 0 1 0 0 1 0 1 0 0 1 0 0 1 1 1 වෙනවා 1 1 1 1. එතකොට මේක 1 1 වෙන්නේ මේ අවස්ථාවේදී විතරයි. ඊට පස්සේ මේකයි AND කරාම එන උත්තරේ 0 0 0 0 0 0 0 1. Q3 එක right? ඉතින් මේකේ බලමු කොහොමද දෙන්නේ කියලා. ඔක්කොම 0 වුණොත් නෑ. C1 උනත් නෑ ආන්සර් එක. B1 උනත් නෑ ආන්සර් එක. BC දෙකම 1 උනත් ආන්සර් එක තියෙනවා. right?
ඒක වන්නොත් no output ඒ කියන්නේ ඒක on වුණොත් output එක off AC on වුණොත් output එක 1 AB on වුණොත් output එක 0 ABC තුනම ගියොත් output එක 1 right මේ තියෙන්නේ question number 3 එකේ truth table එක right inputs තුනක් තියෙනවා ඒ කියන්නේ combinations 8ක් තියෙනවා right අපි දැන් A plus B බලමු 0 0 0 0 0 0 0 1 1 0 1 1 1 0 1 1 0 1 1 1 1 1 1 1 මේ සම්පූර්ණ එක C එකත් එක්ක AND gate එකක් කරා වෙන answer එක 0 0 0 1 0 0 0 1 0 1 1 1 0 1 0 1 1 1 0 1 0 1 1 එහෙනම් මේකේ මේ condition එකේදී 1 වෙනවා එහෙනම් මේකේ මේ combination එකේදී 1 වෙනවා output එක මේ combination එකේදී output එක 1 වෙනවා මේ combination එකේදී output එක 1 වෙනවා question number 4 එකේ තියෙන OR gates දෙකකුයි AND gate දෙකකුයි එකතුලා මේකත් දාලා බලමු C එක on වුණොත් ඔක්කොම off නම් output එක 0 D එක on වුණොත් output එක 0 C එක on වුණොත් output එක 0 CD දෙකම on වුණොත් output එක 1 B එක on වුණොත් output එක 1 BD on වුණොත් output එක 1 BC on වුණොත් output එක 1 BCD තුනම output එක 1 A out output එක 1 AD out output එක 1 AB AC out output එක 1 CD ACD තුනම out output එක 1 AB out output එක 1 ABD out output එක 1 ABC out output එක 1 ඔක්කොම output එක 1 මේ තියෙන්නේ question number 4 එකේ truth table එක මේකේ inputs හතරක් තියෙනවා يعني combinations 16ක් තියෙනවා ඔක්කොම බිඳු වලින් පටන් අරගෙන ඔක්කොම 1 වලින් ඉවර වෙන්නේ right අපි එකින් එක බලමු first එකේ තියෙන්නේ A plus B එක එතකොට first එකේ 0 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 1 එක 1 වෙනවා 0 1 එක ආය 1 වෙනවා 0 1 1 0 1 1 වෙනවා මේ ඔක්කොම ටික 0 1 නිසා මේ ඔක්කොම 1 කරන්න පුළුවන් අපිට right that work next then c.d ඒ කියන්නේ මේ දෙක AND කරන්න තියෙන්නේ මේක අපි 1 1 එනවා විතරක් AND කරා නම් හරි මේ දෙක 1 වෙනවා මේ දෙක 1 වෙනවා මේ දෙක 1 වෙනවා මේ දෙක 1 එතකොට and output එක 1 වෙනවා තියෙන්නේ 1 2 3 4 හතර හරි 1 2 3 4 අනිත් ඔක්කොම zeros දැන් තියෙන්නේ මේකයි O කරන්න එතකොට zeros ටික zeros කරන් ගියා නම් හරි double zeros ටික zeros කරන් ගියා නම් let's 0 0 0 එච්චරයි ඉතුරු ඔක්කොම ටික 1 අතරම වගුව ලොකුයි වගේ පෙවුනට ඒක ඇත්තටම එච්චර කම්ප්ලෙක්ස් එකක් නෙමෙයි right කරන්න පුළුවන් ළමයි ෆයිනල් ආන්සර් එක ඉන්නේ 000 අනිත් ඔක්කොම ස්ටේට්ස් ටික 1 වෙලා තමයි ෆයිනල් ආන්සර් එක එන්නේ අපිට ඇක්ටිවිටි 5.1 මිස් වුණා අපි ඒක try කරන්න right මේ තියෙන්නේ අපි assemble කරගත්ත මෙන්න මේ first circuit එක right මේකේ මේ වම් අත පැත්තේ තියෙන්නේ power supply part එක එතකොට මේ 74HC08 කියන්නේ AND gate එක AND gate IC එක 74HC04 කියන්නේ not gate එහෙම නැත්නම් hex inverter IC එක එතකොට මේ තියෙන අපේ inputs දෙන dip switches දෙක right දැන් මේක තියෙන්නේ 0 0 condition එකේ right
අපි සිමියුලේෂන් එක රන් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. right අන්න දැන් LED එක light up වෙලා තියෙන්නේ 00 01 LED light up වෙලා තියෙනවා 10 LED light up වෙලා තියෙනවා 11 LED එක turn off වෙනවා. right අපි grade 8 වල තියෙන practicals ටික කරලා ඉවරයි. දැන් තියෙන අපිට ඉස්සරහට තියෙන grades වල practicals ටික කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිත් grades වල තියෙන practicals ටික කරමු. goodbye.